ආයිබෝවන් අදත් ආදරෙන් පිළිගන්නමයි channel එකට ඔයගොල්ලෝ හැමෝම. ඔන්න අද ඔයාලට ගොඩක් කාලෙකින් උදේ කෑම එකක් අරගෙන ආවා. මේ මම උදේට කන්න හදාගත්තු රසම රස තෝසේ එකක්. මේ තෝසේ එක නම් පුදුම රසක් තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි වෙන තෝස වගේ පිපෙන්න තියන්න ඕනේ නෑ. හිතුන ගමන්ම හදාගන්න පුළුවන්. විනාඩි 5ක් වගේ ඉතාමත් කෙටි කාලෙකින් මේ තෝසේ එක ඔයාලටත් හදාගන්න පුළුවන්. එහෙනම් මේ රසම රස ලේසි පහසු තෝස එක හදාගන්න විදිය බලන්න එන්නකො වීඩියෝ එකට. මම පාන් පිටි කප් එකක් තමයි අරගත්තේ. මම පාන් පිටි කප් එකක් භාජනයකට එකතු කරගත්තා. ඊට පස්සේ ඒට බිත්තරයක් සමග තෙල් පොඩ්ඩක් එකතු කරගත්තා. ඊට පස්සේ ඒට වතුර පොඩ්ඩක් එකතු කරලා කැට නැති වෙනකම් මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ විදියට හොඳින් කැට නැති වෙනකම්ම මේ පිටි එක මිශ්‍ර කරගන්න. ඊට පස්සේ ඒට තව වතුර පොඩ්ඩක් එකතු කරලා අපිට තෝස එකේ බැටර් එකට අවශ්‍ය ප්‍රමාණයට තෝස පිටි එක හදාගන්න. බැටර් එක හදාගත්තයින් පස්සේ ඒකට මම හීනියට කපාගත් අවු මිරිස් හීනියට කපාගත් ලූණු එකතු කරගත්තා. දැන් මම මේ එකතු කරගන්නේ ලීස් කොළ. ඔයාලට කැරටුත් එකතු කරගන්න පුළුවන්. ඒ සියල්ලම එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරමින් මේ බැටර් එක අනාගන්න. ඊට පස්සේ ඒට කෑලි මිරිස් ටිකකුත් එකතු කරගන්න. ගොඩාක් එකතු කරගන්න එපා. පොඩ්ඩක් විතර එකතු කරගන්න. තේ හැදි කාලක් විතර වගේ. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගෙන නැවතත් මේක මිශ්‍ර කරගන්න. ඔයාලට තේරෙනවනේ තෝස පිටි එකේ බැටර් එක එන්න ඕන ප්‍රමාණය. ඒ ගානට ආවයින් පස්සේ අපි තෝස ටික හදාගමු. පෑන් එක ලිපේ තියලා මම ඒකට තෙල් එකතු කරගන්නවා. මම මේකට වැඩිපුර තෙල් ටිකක් එකතු කරගන්නේ මේ පෑන් එක ටිකක් ඇලවෙන්න බලන නිසා. ඔයාලගේ පෑන් එක ඇලවෙන්නේ නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට විතරක් තෙල් ටිකක් තවර ගන්න. ඊට පස්සේ තෝස පිටි බැටර් එකෙන් ටිකක් දාලා තෝසේ හැඩයට හදාගන්න. ඊට පස්සේ දෙපැත්ත හරවමින් මේක රන්වන් පාට වෙනකන් හොඳින් පුච්ච ගන්න තමා තියෙන්නේ. මේ විදියට සේරම තෝස ටික හදාගන්න. අනිවාර්යෙන්ම දෙපැත්ත හරවමින් තෝස එකේ අමු ගතිය නැතුව යනකම් හොඳින් පුච්ච ගන්න ඕනේ. මේ විදියට රන්වන් පාට වෙන්න පුච්ච ගත්තාම හරි. එතකොට තෝස එක හොඳට අමු ගතිය නැතිව පිච්චෙනවා. බලන්න කොච්චර පහසුද කියලා. උදේට චූම්පාන් කාර්යය පස්සේ යන්න නැතුව මේ විදියට තෝස එකක් ඔයාලටත් විනාඩි 5ක් වගේ ඉතාමත් කෙටි කාලෙකින් හදාගන්න පුළුවන්. මේ තෝස එක නම් පුදුම රසක් තියෙන්නේ. කන්න මේ ආස හිතෙන තෝස එක ඔයාලත් හදලා බලන්න. මේකට සම්බෝලයක් හදාගත්තා නම් හොඳටම ඇති. සම්බෝල නැතත් ඉස්සරින් දවස් ඉතුරු වෙච්ච හොදි ටිකක් එක්ක හරි මේ තෝස එක කන්න පුළුවන්. එහෙනම් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ තෝස එකත් හදලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරන්න. නැවතත් මෙවැනිම වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. නැවතත් මෙවැනිම රසබර වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මගේ වීඩියෝ එක නරඹුවට ඔයාලට ගොඩක් ස්තුතියි.